ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නයක් නෑ එහෙම අය ඉන්න ඕනේ. ඒක ගැන අපිට කිසි ප්‍රශ්නයක් නෑ. කවුරුවත් කියන්නේ එහෙම අය ඉන්න ඕනේ නෑ වගේ දේවල්. නමුත් තමුන්ට ඇස් පේන්නේ නැති නිසා, තමුන්ට කතා කරගන්න බැරි නිසා, තමුන්ගේ කන් ඇහෙන්නේ නැති නිසා ලෝකෙම ඉන්න අනිත් මිනිස්සුත් ඇස් පෙනීම නැති කරගන්න ඕනේ, කන් ඇහිම නැති කරගන්න ඕනේ, කතා කිරීමේ හැකියාව නැති කරගන්න ඕනේ කියලා හිතනවා නම් ඒක වෛරී මානසිකත්වය, කුහකත්වය, ක්‍රෝධය සහ මානසික විකෘතියක්. ඒ වගේම තමයි අතපය නැති අය, යම් යම් ශාරීරික ආබාධයන් තියෙන අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. උත්පත්තියෙන් එහෙම වෙච්ච අය වෙන්න පුළුවන්. හදිසි අනතුරක් වගේ දෙයක් නිසා පස්සේ කාලෙක එහෙම දෙයක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම අය ලෝකේ ඕන තරම් ඉන්නවා. නමුත් ඒ අය හිතනවා නම් තමුන්ට අතපය නැති වෙච්ච නිසා ලෝකේ අනිත් අයත් අතපය නැති කරගන්න ඕනේ, ශාරීරික විකෘතිතාවයන් ඇති කරගන්න ඕනේ කියලා හිතනවා නම් ඒක වෛරය, ක්‍රෝධය, කෝකත්වය සහ මානසික විකෘතියක්. ඒ වගේම දරුවෝ නැති, දරුපල නැති, දරුවෝ හදන්න බැරි ගෑනු මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. එහෙම හිටියයි කියලා ඒ මිනිස්සු හිතනවා නම්, ඒ ගෑනු හිතනවා නම් ලෝකේ, රටේ ලෝකේ අනිත් ගෑනුත් අනිත් මිනිස්සුත් ළමයි හදන්න ඕනේ නෑ, ඒ මිනිස්සුත් විහිං වඳ වෙන්න ඕනේ වගේ මානසිකත්වයක් කාට හරි තියෙනවා නම් ඒක මානසික විකෘතියක්, වෛරයක්, ක්‍රෝධය සහ කෝකත්වයක්. ඒ වගේම තමයි ලෝකේ පුරාම අතීතයේ ඉඳලම සමලිංගික අවශ්‍යතාවයන්, සමලිංගික ආශාවන් තියෙන ගෑනු මිනිස්සු හිටියා. කිසි ප්‍රශ්නයක් නෑ, ඒක ස්වභාවිකයි. නමුත් එහෙමයි කියලා රටේ ලෝකේ අනිත් මිනිස්සුන්ගේ ඔළුව වලටත් සමලිංගිකත්වය බලෙන් පටවන්න යනවා නම්, සමලිංගික ආශාවන්, සමලිංගික සංකල්ප ප්‍රවර්ධනය කරන්න යනවා නම්, රටේ ලෝකේ අනිත් මිනිස්සුත් සමලිංගික වෙන්න ඕනේ කියලා හිතනවා නම්, එහෙමත් නැත්නම් සමලිංගිකයන්ට විශේෂ වරප්‍රසාද ඕනේ කියලා හිතනවා නම්, සමාජයේ විශේෂ පිළිගැනීමක් ඕනේ කියලා හිතනවා නම් ඒක මානසික විකෘතියක්, සමාජ වෛරයක්, ක්‍රෝධයක් සහ කුහකත්වයක්. ඒ වගේම තමුන්ට උත්පත්තියෙන් ලැබුණ ලිංගේන්ද්‍රිය, ලිංගික භාවය වෙනස් කරගන්න කාට හරි හිතෙනවා නම් ඒකත් මානසික විකෘතියක්. ඒක තමන්ගේ ලිංගික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. තමන්ට උත්පත්තියෙන් ලැබිච්ච ජීවිතය, උත්පත්තියෙන් ලැබිච්ච ලිංගිකත්වය බාර අරගෙන ජීවත් වෙන්න ආත්ම ශක්තියක් නැතිකම, ආත්ම විශ්වාසයක් නැතිකම, බෙලහීන පෞරුෂයක් සහිත මිනිස්සුන්ගේ ලක්ෂණයක් ඒක. ඒක නිසා මේ LGBTQ කියන සංකල්ප දරන අය සහ ඒවා ප්‍රවර්ධනය කරන අය මනස විකෘති පුද්ගලයින් හැටියට තමයි අපිට නම් පේන්නේ. සමලිංගිකත්වය නෙවෙයි විකෘතිය, සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරමින් අනිත් අය මත පැටවීම, බලෙන් පැටවීම, සමාජයේ මත ඒ අදහස්, ඒ ආකල්ප බලෙන් පැටවීම සහ සමාජයේ අනිත් අයත් ඒ අය වගේ වෙන්න ඕනේ කියන මතය දැරීම. අන්න ඒක තමයි විකෘතිය.